නමෝ බුද්දාය. 7 වසර 9 වෙනි පාඩම දුක්ඛාරය සත්‍ය. ඔයාලා ඉගෙනගෙන තියෙනවා ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය සඳහා බරණැස ඉසිපතන මිඟදායට වැඩම කළා. එහිදී කොණ්ඩඤ්ඤ වප්පබද්ධිය මහානාම අස්සජී කියන තාපසයෝ 5 දෙනාට ධම්සක් පැවතුම හෙවත් ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළා. ධම්සක් පැවතුම් සූත්‍රයේ දැක්වෙන්නේ ආර්ය සත්‍ය සතර නැත්තම් චතුරාර්ය සත්‍ය කෙටියෙන්. එහිදීම උන්වහන්සේ අනන්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළා. එහි චතුරාර්ය සත්‍ය සවිස්තරාත්මකව දැක්වෙනවා. අද අපි මේ පාඩමෙන් ඉගෙන ගන්නේ බුදු හිමි කෙටි ලෙස කැටි කළ චතුරාර්ය සත්‍ය ධම්සක් පැවතුම් සූත්‍රයෙන්. චතු ආර්ය සත්‍ය කියනකොටම ඔයාලට තේරෙනවා ආර්ය සත්‍යයන් සතරක් ඇති බව. 1. දුක්ඛාරය සත්‍ය දුක. 2. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුකට හේතුව. 3. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය දුක නැති කිරීම. 4. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය දුක නැති කිරීමේ මාර්ගය. ඒ සත්‍ය සතරින් අප අද ඉගෙන ගන්නේ දුක්ඛාරය සත්‍ය පිළිබඳව. 1. ජාතිපි දුක්ඛ ඉපදීම දුකයි. චරාපි දුක්ඛ දිරා යෑම දුකයි. ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩවීම දුකයි. මරණම්පි දුක්ඛං මරණයට පත්වීම දුකයි. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියයන් හා එක්වීම දුකයි. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. යම්පිච්ඡන්න නලබති තම්පි දුක්ඛං කැමති දේ නොලැබීම දුකයි. සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කෙටියෙන් කියවොත් පංච උපාදානස්කන්ධයම දුකයි. මේ විදිහට අංග 7කින් දුක විස්තර කර අවසානයේ පංච උපාදානස්කන්ධයම දුකක් බව දක්වනවා. දුවේ පුතේ දුක ගැන කතා කළ මේ කරුණුවට ඉතා සරලව අපි කතා කරමු. ජාතිපි දුක්ඛ ඉපදීම දුකයි. ඒ ඉපදීම දුකයි කියන්නේ මිනිසෙකු තිරිසනෙකු කෘමිසතෙකු හෝ කුමන අයුරකින් වුණත් ඉපදීම නම් දුකයි. අපි ඉපදෙන විට තදින් දුකටපත් වුණත් අපට ඒ මතක නැහැ. අපි ඉතා කුඩා නිසා. ඉපදීමෙන් පසු ඇතිවෙන දුක් සියල්ලත් ඉපදීම නිසාමයි විඳින්නට වෙන්නේ. දුකක් නැති ජීවිතයක් ගත කරන්න අපි කොපමණ සිතුවත් උපත ලබන සියල්ලන්ටම දුක උරුමයි. එබැවින් ඉපදීම හෙවත් ජාතිය බලවත්ම දුකක්. ජරාපි දුක්ඛ දිරා යෑම දුකයි. උපන්දා පටන් අපි සෙමෙන් ජරාවටපත් වෙනවා. පුංචි ලදරුවෙකු ළමා වියටපත් තරුණයෙක් වනතුරු අපි කියනවා ඉන්ද්‍රිය මුහුකුරා යෑම කියලා. නමුත් උපන්දා සිට ඇත්තටම සිදුවන්නේ වයසට යන එක. තරුණ වියේ ඉඳලා ජීවිතේ ඉන්ද්‍රිය දුර්වල වීමට පටන් ගන්නවා. සමාවර්ණ වෙනවා, රැලි වැටෙනවා, දත් වැටෙනවා, ඇස් පෙනීම කන් ඇසීම අඩු වෙනවා. තරුණ වියේදී ආඩම්බර වෙච්ච අපේ ඉන්ද්‍රියයන් සහ හැකියාවන් ගැන අපිට වයසට ගියාම ඒ ගැන දුක් වෙන සිද්ධ වෙනවා. ඒ ගැන හිතමින්. ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩවීම දුකයි. ශරීරයත් දරා සිටින ඕනෑම සත්වයකට ලෙඩ වෙන්න මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. මේ රෝග කායික සහ මානසික කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අසනීපයක් ඇති විට Taman ඊට පෙර කළ කටයුතු කිසිවක් අපිට හරියකට කරගන්න බැරුව යනවා. තව කෙනෙක්ගේ උදව් ගන්න අපට සිද්ධ වෙනවා. මෙය කයට වගේම හිතටත් මහා දුකක් බවට පත් වෙනවා. මරණම්පි දුක්ඛං මිය යෑම දුකයි. උපන් සියලු දෙනාම මරණයට පත් වෙනවා. ඒක ලෝකේ සදාකාලික වූ ධර්මතාවයක්. සියල්ල හැර දමා නොසිතූ මොහොතක යන ගමනේ මරණීය වේදනාව දරා ගත නොහැකි තරම්. ඒ බව අනේ පිණුසිරිතුමා මරණ මංචකයේ සිටියේදී සාරිපුත්ත හාමුදුරුවෝ සමග කළ සංවාදයෙන්ම අපට වැටහෙනවා. අප්‍රිය සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියයන් හා එක්වීම දුකයි. අපි අකමැති තැනක ජීවත් වෙන්න සිද්ධ වෙන එක, අපි අකමැති අය හා ජීවත් වෙන්නට ඇසුරු කරන්නට ලැබීම ඉතා අපහසු අප්‍රසන්න දුක්ඛදායක දෙයක්. පිය විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අප ඉතා ආදරය කරන අයගෙන් අප ඉතා කැමැති පරිසරයකින් වෙන්වන්නට සිදුවීම ඉතා කනගාටුදායක සිද්ධියක්. මරණයේදී මහත් දුකට පත්වන්නේ යන පුජ්‍යලයට වඩා ජීවත් වෙන අය බව අපට පේනවා. ආදරය කරන අයගෙන් ටික කාලයක් හරි වෙන් වෙන්න සිදු වුණොත් අපට මේ දුක තදින්ම දැනෙනවා.
කැමති දේ නොලැබීම. යං කිංචි නලබති තම්පි දුක්ඛං. ඉච්ඡාව කියන්නේ කැමැත්ත. නොලැබීම කියනවා අලාභයට. බොහෝ තැන්වල ඉච්ඡිතාලාභ දුක විදිහට මේ කැමති දේ නොලැබීම දක්වනවා. අපි අපේ ජීවිතයේ භෞතික බොහෝ දේට කැමති වෙනවා. නමුත් ඒ සේරම අපට ලබා ගන්න බෑනේ. අපි ලෙඩවීමට, වයසට යාමට, මරණයටපත් වීමට ගොඩක්ම අකමැති. නමුත් මිනිසුන් වෙච්ච අපට දුක් සහිත ඒ ධර්මතාවයන්ට මුහුණ දෙන්නම සිදු වෙනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන්ම කියවොත් උපාදානස්කන්ධ පහම දුකයි. මිනිසා කියන්නේ ශරීරයක් සහ සිතක් තියෙන කෙනෙක්නේ. ශරීරයත් සිතත් කොටස් පහකට බෙදෙනවා. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන විදිහට. එසේ බෙදෙන කොටවල් පහ සිතෙන් අල්ලා ගැනීම උපාදානයේ විදිහට දක්වනවා. ඒ පංච උපාදානස්කන්ධය කියලා කියනවා. මේ ඉහතින් සඳහන් කර සියලු දුක් ඇතිවන්නේ උපාදානයේ නිසාවෙන්. මේ සිතින්ම ඇති කරගන්නා සිතුවිල්ලක් පමණක්ම බව අප හඳුනාගත යුතුයි. ඉතින් ආදරණීය දුවේ පුතේ නැවතත් අපි කරුණු කෙටියෙන් මතක් කළොත් දුක කොටස් 7කට බෙදෙනවා. ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණය, කැමති දේ නොලැබීම, අකමැති අය සමග එක්වන්නට වීම, කැමති අයගෙන් වෙන්වන්නට වීම විදිහට. සියල්ල කැටි කරලා පංච උපාදානස්කන්ධයම දුකයි කියලා කියනවා. බලන්න මතක තියාගන්න හරි ලේසියි. අපි පංචස්කන්ධයට කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. බලන්න ස්කන්ධ පහට උපාදානය හේවත් අල්ලා ගැනීම කියන වචනේ දැම්මම පංච උපාදානස්කන්ධය හැදෙනවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය විදිහට. අපිට මේ දුක්ඛාර සත්‍ය දැනගැනීමෙන් අපේ ජීවිතයේ සිදුවන විවිධ දුක්ඛ දෝමනස්යන් සාමාන්‍ය ධර්මතා විදිහට හඳුනාගෙන උපේක්ෂාවෙන් විඳ දරා ගන්නට හැකියාව ලැබෙනවා. ආදරණීය දුවේ පුතේ, ඔබ සියලු දෙනාත් උපේක්ෂාවෙන් ලෝ දකින සියලු ධර්මතාවයන් දරා ගන්න ශක්තිමත් සිත කය ඇති දරුවෝ වෙන්න. ආයුබෝවන්.